ඔයාලා හැමදාම අහනව නේද? අපේ පිළිම වහන්සේලා මෙච්චර ලස්සනට ඔපමට්ටම් කරලා අලංකාරව ෆිනිෂින් කරන්නේ කොහොමද කියලා? ඉතින් ඔයාලගේ ඉල්ලීම පරිදි අද මම අරන් ආවේ අපේ අති සුන්දර රන්වන් පැහැති ගෝල්ඩ්ස්. මුලින්ම අපි කරන්නේ මේ පිළිම වහන්සේගේ මූලික ස්තරය බේස් කෝට් දාගන්න එක. ඒ සඳහා අවශ්‍ය තීන්ත සහ තිනර් නිසි අනුපාතයට මිශ්‍ර කරලා අපි ස්ප්‍රේ ගන් එකෙන් ඉතාමත් ඒකාකාරීව පිළිම වහන්සේ පුරාම ඉසගන්නවා. මේ පළමු කෝට් එක හොඳින් වියලි යනකන් අපි විනාඩි 20ක් විතර ඉවසීමෙන් බලා ඉන්න ඕනේ. දැන් තමයි වැදගත්ම කොටස. අපි දැන් යොදන්නේ ගෝල්ඩ් ඩස්ට් එක. බලන්න මේ ගෝල්ඩ් ඩස්ට් එක ඉසිනකොට පිළිම වහන්සේට ලැබෙන ඒ රන්වන් දීප්තිය හරිම අලංකාරයි නේද? මේක ඉසිනකොට ගොඩාක් හදිස්සි වෙන්නේ නැතුව හරිම පදමට සියුම්ව ස්ප්‍රේ කරන්න ඕනේ. දැන් මේකත් ටික වෙලාවක් වියලෙන්න තියමු. අවසාන වශයෙන් මේ රන්වන් පැහැය අවුරුදු ගාණක් වුණත් අලුත් විදිහටම තියාගන්න අපි සීල එකක් දානවා. මේකෙන් තමයි පිළිම වහන්සේට තෙතමනයෙන් ආරක්ෂාවක් වගේම තවත් දිලිසෙන ස්වභාවයක් ලැබෙන්නේ. ඉතින් දැන් අපේ රන්වන් පිළිම වහන්සේ නම පින්තාරු කරලා ඉවරයි. පින්තූරවලටත් වඩා ඇහැට පේනකොට මේ රූපය හරිම ලස්සනයි. ඔයාලටත් මේ වගේ නිර්මාණයක් කරගන්න ඕනේ නම් වීඩියෝ එක දිගටම බලලා අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනි නිර්මාණාත්මක වීඩියෝ වලින් හමු වෙමු.